ඉතින් ඔබ දන්නවාද අහස ගොරවල අකුණක් ගහනකොට ඒකේ තියෙන බලය කොච්චරද කියලා. අද අපි කතා කරන්නේ අපේ ඇසිපිය හෙලන සැනින් සිද්ධ වෙන හිතා ගන්න බැරි තරම් වේගවත් සහ රස්නේ වැඩි අකුණු ගැනයි. ඉතින් අකුණක් හිඩුගේ මතු පිටට වඩා 5 ගුණයකට වැඩිය රස්නේ. අකුණක් ගමන් කරන මාර්ගයේ රස්නේ සෙල්සියස් අංශක 30000ක් විතර වෙනවා. ඒ කියන්නේ සූර්යාගේ මතු පිට රස්නට වඩා 5 ගුණයක් වැඩි. මේ වගේ අධික රස්නයක් තප්පරයකින් නිතා කුඩා කොටසකදී ඇති වෙන නිසා අකුණ ගැහුවම ඒ අවට වාතය එකපාරටම ප්‍රසාරණය වෙලා යන්නේ. ඉතින් වේගය කොච්චරද කියන අකුණක් අහසේ ඉඳන් පොළවට එන වේගය ගැන අහුවොත් එimhe ඔයාලා පුදුම වෙයි. අකුණක් සාමාන්‍යයෙන් තප්පරයකට කිලෝමීටර් ලක්ෂයකට වඩා වැඩි වේගකින් ගමන් කරනවා. ඒ කියන්නේ ඇසිපිය හෙලන සැනින් ලෝකයේ වටේම කිහිප වතාවක් යන්න පුළුවන් තරම් වේගයක්. ඉතින් අකුණක දිග සහ පළල බැලූ බැලමට අකුණක් ගොඩක් මහතට පෙනුනට ඇත්තටම අකුණක ප්‍රධාන ධාරාව ගමන් කරන්නේ අඟලක විතර විස්කම්බයක් තියෙන ඊටාම සිහින් මාර්ගයක. හැබැයි ඒක සැතපුම් දෙකක් තුනක් සමහර වෙලාවට සැතපුම් 10ක් විතර දිග වෙන්නත් පුළුවන්. එක අකුණක තියෙන විදුලි ශක්තියෙන් සාමාන්‍ය නිවසකට විදුලි බිබුළු දහස් ගාණක් මාස කිහිපයක් යනකම් පත්තු කරන්න පුළුවන්. ඒ වගේම එක අකුණක වෝල්ට් මිලියන 100ක විතර විදුලි විභවයක් තියෙන්න පුළුවන්. ඉතින් අකුණු කියන්නේ ලස්සන වගේම හරිම භයානක දෙයක්. වැසි වෙලාවට එහෙම එලිමහන ඉන්න නැතුව ආරක්ෂිතව ඉන්න හැමතිස්සෙම මතක තියාගන්න. මේ වගේ තවත් කරුණු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක වටනවා කියන ඉතින් like එකක් දාන්න යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.